අයිබෝවන් අද අපි හදන්න යන්නේ කොස්සට කළුපොල් මාළුවක්. ඉතින් මම මේ වගේ කොස්සට 50ක් විතර හොඳට තම්බලා තලාගෙන තියෙනවා. ඉතින් අර මේ හොඳට මේක තැම්බෙන්න ඕන. ඊට පස්සේ උකු පොල් කිරි කෝප්ප 2කමාරක්, ඊට පස්සේ කරපිංච ඉති 2ක්, මිරිස් කරල් 3ක් විතර පොඩියට කපාගෙන තියෙනවා. බීලුණු ගෙඩියක් පොඩි එකක්, සුදු ලුණු බික් 6-7ක්, ඊට පස්සේ කුරුඳු පොතු කෑලි 3ක් විතර, කරඳ මුංගු 2ක්, කරාපු නැටි 3ක්. ඊට පස්සේ අද කොස්සට කළුපොල් මාළුවනේ හදන්න යන්නේ. ඉතින් මෙතන මම පොල් රන්වන් පාට වෙන්න බැදලා, හාල් රන්වන් පාට වෙන්න බැදලා කුඩු කරගෙන තියෙනවා. ඉතින් මෙතන ඔයා ගන්න අනුපාතය හාල් එකට පොල් 2ක් ගන්න. අරගෙන ඒක කබලේ බැදලා හොඳට කුඩු කරගන්න. ඊට පස්සේ අපි ගම්මිරිස් දැන් අපිට බැදපු 3-5 කුඩු තේ හැඳි 2යි. ඊට පස්සේ බැදපු මිරිස් කුඩු තේ හැඳි 3යි. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි භාගයයි. මෙතන තියෙනවා අප උළුහාල් තේ හැඳි භාගය ගානේ. ඊට පස්සේ ලුණු අවශ්‍ය ප්‍රමාණයට. දැන් අපි බලමු කොහොමද අපි මේ කරි එක හදාගන්නේ කියලා. දැන් අපි අර කොස්සට තලාගත්ත ටිකට අපි අර පහේ ටික එකතු කරන්න යන්නේ. මුලින්ම ලුණු පොඩි හැන්දෙන් 2ක් විතර දානවා. පස්සේ අවශ්‍ය වුණොත් අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මිරිස් 3-5 ඒත් එක්කම කහ ටික මේකට එකතු කරනවා. මම ඉස්සෙල්ලත් කිව්වා බෙදපු 3-5 මිරිස් අපි ගෙදර හදා ගන්නත් පුළුවන්, නැත්නම් ඔයාලට කඩින් ගන්නත් පුළුවන්. දැන් ඒත් එක්කම මේකට එකතු කරනවා අර මේ කුඩු කරගත්ත ගම්මිරිස් මේ පොඩි හැන්දෙන් 1/2ක් විතර, සාමාන්‍යයෙන් 34 හැන්දෙන් නම් 1ක් විතර. ඊට පස්සේ අර කළුපොල් මාළුවට අවශ්‍ය පොල් හාල් ග්‍රයින්ඩ් කරගත්ත ටික එකතු කරනවා. දැන් අපි මේක හොඳට කලවම් කරන්න ඕන. මොකද අර අපි දාගත්ත 3-5 මිරිස්, ඊට පස්සේ පොල් හාල් බැදපු ඒ කුඩු එක, ඒ ඔක්කොම ටික මේ අර තලාගත්ත කොස්සටයකට හොඳට වදින්න අපි මේ කලවම් කරගන්න ඕන. මේ කොස්සට අර ඉත අපි තම්බලා පොඩ්ඩක් තලාගත්තාම ඉක්මනට ඒ අර මිශ්‍රණය මේ කොස්සටයකට වදිනවා. මේක තවත් හොඳට මිශ්‍ර කරගන්න අපි අර ගත්ත පොල් කිරි වලින් සාමාන්‍යයෙන් කෝප්ප භාගයක් විතර දාලා හොඳට කලවම් කරගන්න. එහෙම නැත්නම් වලට වතුර ටිකක් දාලා කලවම් කරගන්න පුළුවන්. හොඳට කලවම් කරගෙන ඉවරයි. අපි බලමු කොහොමද මේ කරි එක හදන්නේ කියලා. දැන් අපි මේ වගේ මැටි හට්ටියක් මම පාවිච්චි කරනවා අද මේ කරි එක හදන්න. මේකට තෙල් මේස හැඳි 4ක් විතර දානවා. හට්ටිය කලින් ලිපේ තියලා තියෙන නිසා මේ තෙල් රත් වෙලා තියෙන්නේ. දැන් ඒකට කරපිංචාර ඉති 2ක්, ඊට පස්සේ කුරුඳු කෑලි 3ක්, ඊට පස්සේ කරඳ මුංගු 2ක්, එනසාල් කරාබු නැටි ඔය ටික අපි දානවා. දාලා පොඩ්ඩක් අර කරාබු නැටි එකේ කරඳ මුංගු එකේ
සුවඳ රස ගන්න පොඩ්ඩක් ටෙම්පරාදු කරනවා. එනසාල් එක මේ පොඩ්ඩක් අර තෙලේ බැදෙනකොට පුපුරනවා. අන්න ඒ ගාන එනකොට අපිට මේ ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ අර අපේ ස්පයිසස් වල සුවඳ හොඳට එනවා. ඊට අමතරව දැන් අපි අර ගත්ත උළුහාල් ලබ තෙහඳි භාගය ගානේ අපි ගත්තානේ. ඒකත් අපි තෙලේ ටෙම්පරාදු කරගන්න ඕනේ. මොකද අබ එක හොඳට තෙලේ බැදෙන්න ඕන. අර උළුහාල් සුවඳ ඊට පස්සේ කුරුඳු කරාබු නැටි ඒ සුවඳ මේ වෙලාවේ හොඳටම එනවා. ඉතින් මේ සුවඳ සහ රස අර කරියකටත් පුරා ගන්න ඕනේ. මේ කරියකේ රස වැඩි වෙන්න. දැන් අපි මේ වෙලාවේ අර ලෑස්ති කරගත්ත ලූණු, අමු මිරිස්, සුදු ලූණු ටික එකතු කරලා මේක හොඳට තෙලේ අපි ටෙම්පරාදු කරගන්න ඕනේ. රන්වන් පාට වෙන්න බැදෙන්න ඕනේ නැහැ. දැන් අපි මේ වෙලාවේ ලූණු සුදු ලූණු ටික ටෙම්පරාදු වෙලා අර සුවඳ හොඳට එනවා. ඒ අතරේ අපි අර කලින් ලෑස්ති කරගත්ත කොස්සට මිශ්‍රණය මේකට එකතු කරලා හොඳට අර තෙලේ මේ ටෙම්පරාදු කරගන්න ඕන. මේ විදිහට හොඳට කලවම් කරලා අපි විනාඩි 2ක් 3ක් විතර වගේ අර ටෙම්පරාදු වෙන්න පොඩ්ඩක් වහලා තියනවා. විනාඩි 2ක් 3ක් විතර තෙලේ ටෙම්පරාදු වෙච්ච කොස්සට ටික මේ බලන්න ඔයාලට පේනවා. දැන් මේක අඩිය අල්ලලා නැහැ. අර මේ කරි එක හදනකොට ළඟම ඉන්න තියලා කොහෙවත් යන්න එපා. දැන් මේ වෙලාවේ අපි අර ලෑස්ති කරගත්ත උකු පොල් කිරි කෝප්ප 2මාර මේකට දැම්මා. ඉතින් ඔයාලා ගන්න කොස්සට ප්‍රමාණය අනුව කිරි දාගන්න. දැන් අර මේ කොස්සට තිබුණ වාජනේ හොඳට අර මේ 3-5 වැදිලා තියෙනවා. ඉතින් ඔයාලා කිරි ගන්නකොට ඒකට දාලා මේ 3-5 ටිකත් හොඳට සෝදලා ගන්න. දැන් අපි මේ ලුණු පොඩ්ඩක් බලලා ලුණු පට පොඩ්ඩක් මදි වගේ මම ආපහු පොඩි හැන්දෙන් ලුණු හැඳි 2ක් විතර එකතු කරලා ඒක හොඳට කලවම් කරලා අපි වහලා ඉදව ගමු. මේක ටිකක් මද ගින්න ඉදව ගන්න ඕනේ. ගොඩක් වැඩි ගින්දර දාගන්න එපා. දැන් විනාඩි 10කට විතර පස්සේ දැන් ඔයාලට පේනවා කරි එක හොඳට රන්වන් පාට වෙන්න. අර තෙල් පෑදිලා තියෙනවා. ඉතින් අර කොස්සට කළු පොල් මාළු වුණා. ඉතින් ඔය කලයකට අපි ඒක ගන්න ඕනේ. ඉතින් ඒක ගන්න තමයි අපි අර මිරිස් 3-5 බෙදලා දැම්මා. පොල් බෙදලා, හාල් බෙදලා දැම්මේ. ඔය ටෙක්ස්චර් එක ගන්න. ඉතින් මේ තව චුට්ටක් අපි ග්‍රේවි අඩු වෙනකන් තියලා ගමු. මොකද මේ ගොඩාක් ග්‍රේවි එක අර තදටම හිඳවන්න එපා. එතකොට මේ කරි එක අපි අර ලිප ඕෆ් කරලා තිබ්බහනුත් මේක තව චුට්ටක් ග්‍රේවි එක අඩු වෙනවා. දැන් අපේ කරි එක ලෑස්ති. පොඩ්ඩක් ගැඹුරු වාදනයකට දාමු. මේ එතකොට ටිකක් වැඩිපුර කරි දාගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ කප් එකකට ඔයාලට දාලා පෙන්නන්න. දැන් බලන්න මේ ඒ කරි එක හරිම ලස්සන කලර් එකක් තියෙන. ඒ වගේම හරිම සුවඳයි. අපි අර දාපු ස්පයිසස් වල සුවඳ හොඳට එනවා. ඒත් එක්කම අපි පොල් කිරි හොඳට දාලා පොල් කිරි ටික හිඳව ගත්තා. ඉතින් මේ වගේ රස කළු පොල් මාළුව. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් ඇත්තටම මේ ලංකාව වගේ රටක හරියට කොස් තියෙනවා. ඉතින් කොස්සට විසි කරන්න එපා. වැඩි කොස්සට දාන්න. ඒ වගේ ගොඩක් අපි ඉදිරියට මේ වගේ කොස්සට වලින් හදන රස කෑම ඔයාලට අපේ YouTube channel එකෙන් අරන් එනවා. ඔයාලට සුබ දවසක්.